ඔන්ලයින් අකුර ආයතනයත් සමග වරලත් ගණකාධිකරණය හදාරන්න බලාපොරොත්තු වෙන සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ව මම මේ ආරම්භක දේශනයට ඉතාමත් සාදරයෙන් පිළිගන්නවා. අපි 2025 වරලත් ගණකාධිකරණයේ චාටර්ඩ් ඇකවුන්ටන්සි නව විෂය නිර්දේශයේ යටතේ පුතේ මේ අලුත් විෂය නිර්දේශය තුල තියෙන විෂයන් සම්බන්ධයෙන් පවත්වන දේශන මාලාවේ කළමනාකරන ගිණුම් කරන විෂයට අදාළ පළවෙනි දේශනය තමයි මේ පවත්වන්නේ. ඉතින් මේක දේශනයකටත් වඩා ඔයත් එක්ක යම් යම් අත්දැකීම් ටිකක් බෙදා ගන්න සෙෂන් එකක් බවට පත් කරගන්න මම කැමතියි. හොඳයි. එතකොට පුතේ මුලින්ම කියන්න ඕනේ මේ තියෙන්නේ business level management accounting curriculum 2025-30 2025 විෂය නිර්දේශයට අදාළව 2025 විෂය නිර්දේශයට අදාළව කළමනාකරන ගිණුම්කරණයේ විෂය සම්බන්ධයෙන් මූලික හඳුන්වා දීම තමයි පුතේ අද දවස් ඇතුළේදී මේ සෙෂන් එක හරහා මම ඔයාලත් එක්ක කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් මම විශ්වාස කරනවා මේ වෙද්දී ඔයාලා වරලත් ගණකාධිකරණය අධ්‍යයනය කරන එහෙම නැත්නම් වරලත් ගණකාධිකරණ චාටර්ඩ් ඇකවුන්ටන්සි කරන්න පටන් අරගෙන ඇති. ඉතින් චාටර්ඩ් ඇකවුන්ටන්සි කරද්දී පුතේ ඔයා දැනගන්න ඕන කාරණා යම් කාරණා තියෙනවා. මේ වෙද්දී අපි ඔන්ලයින් අකුරු ආයතනයේ විදිහට ඒ කාරණා විවිධ අවස්ථාවල විවිධාකාරයේ ක්‍රමවේද හරහා විශේෂයෙන්ම අපේ WhatsApp group හරහා අපේ වීඩියෝස් හරහා ඔයාලට දැනුවත් කරලා තියෙනවා. විශේෂයෙන්ම අලුත් විෂය නිර්දේශය ආවට පස්සේ අපේ දේශකවරු ඒ සම්බන්ධයෙන් විවිධ සෙෂන්ස් කරලා ඒක හරහා ඔයාව දැනුවත් කරලා තියෙනවා. දැන් අපි නිශ්චිත ලෙසම මේ නව විෂය නිර්දේශයට ප්‍රවේශ වෙන්න උත්සාහ කරන අවස්ථාව. ඉතින් මේ ප්‍රවේශයට යනකොට පුතේ අපි අර කතාවකුත් තියෙන්නේ දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ කියලා. අන්න ඒක නිසා අපි මේ දේශනේ මේ සෙෂන් එක පවත්වන්න ප්‍රධානම හේතුව උනේ කොහොමද අපි මේ කළමනාකරන ගිණුම් කරන විෂයට ව්‍යාපාර අධ්‍යයන තුල තියෙන කළමනාකරන ගිණුම් කරන විෂයට ප්‍රවේශ වෙන්නේ කියලා. ඔයා දැනටමත් දන්නවා මම පැහැදිලි කරන්නම් ඉස්සරහට අලුත් විෂය නිර්දේශයටදී අපි අධ්‍යයන තුනකින් යුක්තව තමයි වරලත් ගණකාධිකරණයේ විභාගයන් ටික සමන්විත වෙන්නේ. ඒ යටතේ පළවෙනි අධ්‍යයන තමයි business level එහෙම නැත්නම් ව්‍යාපාර අධ්‍යයන. එතකොට පුතේ මේ ව්‍යාපාර අධ්‍යයන ගත්තාම business level ගත්තාම ඒක තුල තියෙන ඊටමත් වැදගත් වෙන විෂයක් තමයි කළමනාකරන ගිණුම්කරණය කියන්නේ management accounting කියන්නේ. මේ විෂය ඔයාලට විභාගයේ සමත් වෙන්න විතරක් නෙමෙයි අනාගතයේ ඔයා ව්‍යාපාර ලෝකයේ තුල ෆයිනෑන්ස් ප්‍රොෆෙෂනල් කෙනෙක් විදියට මූල්‍ය වෘත්තිකයෙක් විදියට ඉදිරියට යනකොට ඔයාගේ ආයතනය තුල ඊටාම වැදගත් වෙන විෂය වපසරියක්. ඒක නිසා පුතේ මුල ඉඳලා මේ විෂය හරි පිළිවෙලට ඉගෙන ගන්න එක ඔයාට අතිශය වැදගත් වෙනවා. අන්න ඒ අරමුණත් එක්ක අන්න ඒකත් එක්ක පුතේ අපි මේ දේශනය හරහා මේ කෙටි සෙෂන් එක හරහා බලාපොරොත්තු වෙන්නේ ඔයාට යම් ආකාරයක මාර්ගෝපදේශයක් පොඩි ගයිඩන්ස් එකක් දෙන්න කොහොමද මේ විෂයට ප්‍රවේශ වෙන්නේ සහ අපි මේ විෂය සම්බන්ධයෙන් ඔයා වෙනුවෙන් කරන්න බලාපොරොත්තු වෙන වැඩපිළිවෙල මොකක්ද කියන එක. පැහැදිලිද? හොඳයි. එහෙනම් පුතේ මේකෙදී මුලින්ම දැන් මේ වෙද්දි මේකට සම්බන්ධ වෙන දරුවෝ මාව දන්න දරුවෝ මෙතන ඇති මාව නොදන්න දරුවෝ ඇති. මාත් එක්ක මීට පෙර අධ්‍යයන කටයුතු වල ඩබල් AT වගේ දේවල් වලදී සම්බන්ධ වෙච්ච දරුවෝ නම් මාව දන්නවත් ඇති. ඉතින් ඒ හැමෝම වෙනුවෙන් මුලින්ම මම කැමති පොඩි හැඳින්වීමක් දෙන්න මම කවුද කියන එක. මොකද පුතේ වැදගත්ම දේ තමයි අපි ඕනම වැඩක් කරද්දී විශ්වාසය. මොකද ඔයාට වුණත් ඔයා ගැන විශ්වාසයක් තියෙනවා නම් තමයි සාර්ථක වෙන්න පුළුවන්. එතකොට මේ කටයුත්ත අපි මේ කරන්න යන අපේ අනාගත කටයුත්ත වෙනුවෙන් වුණත් මේ කළමනාකරන ගිණුම්කරණය සාර්ථක කර ගැනීම වෙනුවෙන් වුණත් ඔයාට ඔයා ගැන වගේම අපි ගැනත් විශ්වාසයක් තියෙන්න ඕනේ. එහෙනම් මුලින්ම මම පොඩි හැඳින්වීමක් දීලා ඉන්න කැමතියි මං ගැන දන්න අය සහ නොදන්න අය හැමෝම වෙනුවෙන්. මගේ නම පහන්ද සිල්වා. මම වර්තමානයේදී ළමයි ලංකාවේ ප්‍රධාන පෙළේ සමාගමක මූල්‍ය කළමනාකරු ෆයිනෑන්ස් මැනේජර් විදිහට සේවය කරනවා. ඊට අතිරේකව වසර ගණනාවක් පුරාවට මම කළමනාකරන ගිණුම්කරණයේ මූල්‍ය ගිණුම්කරණයේ ආදී විෂයන්ට අදාළව චාටර්ඩ් AAT වගේ වෘත්තීය විභාග වලට දේශකවරයෙක් විදිහට කටයුතු කරනවා. එතකොට මම මගේ ප්‍රධානම රැකියාව කෝපරේට් සෙක්ටර් එකේ ෆයිනෑන්ස් මැනේජර් කෙනෙක් විදිහට වැඩ කරන ගමන් ඒ දැනුමත් පදනම් කරගෙන අනාගත වෘත්තිකයන්ට මාර්ගෝපදේශය සලසන්න මම දේශකවරයෙක් විදිහට කටයුතු කරනවා. හොඳයි. එතකොට එහෙම කටයුතු කරන්න මට තියෙන හැකියාව මොකද්ද? එහෙම නැත්නම් එහෙම කටයුතු කරන්න මට තියෙන සුදුසුකම මොකද්ද? සමහර වෙලාවට ප්‍රශ්නයක් ඇති. සර් ඇවිල්ලා අපිට මැනේජ්මන්ට් account එක උගන්වන්න යනවා. හැබැයි සර්ට ඒක සම්බන්ධයෙන් තියෙන සුදුසුකම ක්වොලිෆිකේෂන් එක මොකද්ද?
ඒක නිසා මේ සියලුම කාරණා නිරවුල් කරගන්න ඕන නිසා මම පොඩ්ඩක් කැමතියි මං ගැන පොඩි හැඳින්වීමක් ඔයාලට දෙන්න. හැබැයි පුතේ ඒක හැඳින්වීමකට වඩා මං කැමතියි පොඩ්ඩක් මගේ කතාව ඔයත් එක්ක බෙදා ගන්න. මොකද ඒක එක පැත්තකින් ඔයාලට යම් උත්තේජනයක් වෙයි ඔයාගේ කතාව හදාගන්න. අපි හැමෝටම පුතේ කතාවක් තියෙනවනේ. මගේ කතාව තාම සම්පූර්ණ නැහැ. හැබැයි මේ දක්වා ආපු ගමන් මාර්ගය තුළ මටත් කතාවක් තියෙනවා. ඉතින් ඒ කතාව පොඩ්ඩක් ඔයත් එක්ක බෙදාගත්තොත් මම විශ්වාස කරනවා ඔයාට පුළුවන් වෙයි ඒකෙන් යමක් ඉගෙන ගන්න තියෙනවා නම් ඒක ඉගෙනගෙන ඔයාගේ කතාවත් ලස්සනට හදාගන්න. අපි හැමෝම අපේ ජීවිතේ පුතේ උත්සාහ කරන්න ඕනේ ලස්සන කතා හදන්න. ලස්සන කතා හදන්න. හැමදාම අපි හැරිලා බලනකොට ආපස්සට හැරිලා බලනකොට අපිට සතුටු වෙන්න පුළුවන් කතාවක් හදන්න. අන්න ඒ කතාව හදන්න ඔයාට මඟ පෙන්වන්න ඔන්ලයින් අපුර ආයතනයේ විදියට මම විතරක් නෙමෙයි අපේ ඉන්න සියලුම දේශකවරු සූදානම්. හොඳයි. මුලින්ම මම කැමති පොඩි හැඳින්වීමක් මම ගැන දෙන්න. දැන් මම කොහොමද මගේ ගමන් මාර්ගය හැදුනේ කියන එක පුතේ මාත් ඔයාලා වගේම මම මුලින් ඉඳලම නිදහස් අධ්‍යාපනය ඇතුලේ සාමාන්‍ය පාසල් ගිහිල්ලා කටයුතු කරපු කෙනෙක්. ඉතින් සාමාන්‍ය ඔයා නිදහස් අධ්‍යාපනය තුළ ඉගෙන ගන්න හැම දරුවෙක්ම මුහුණ දෙනවා ප්‍රධාන වශයෙන් කඩයින් තුනකට. එකක් ශිෂ්‍යත්වයේ, අනිත් එක සාමාන්‍ය පෙළ විභාගය, ඊළඟට උසස් පෙළ විභාගය. ශිෂ්‍යත්වය කියන්නේ නම් ගොඩක් වෙලාවට පාසලක් තෝරා ගැනීම සඳහා පදනම් වෙන දෙයක්. හැබැයි එතනින් එහාට ගියාම සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ කියන්නේ අතිශය වැදගත්. ඉතින් ශිෂ්‍යත්වයට ඔයාලා වගේම මමත් මුහුණ දුන්නා. මෙතන ශිෂ්‍යත්වය කරපු නැති දරුවොත් සමහර විට ඇති. ඉතින් ශිෂ්‍යත්වයට මුහුණ දුන්න. හැබැයි මට ශිෂ්‍යත්වයේ සමත් වෙන්න තරම් ප්‍රමාණවත් ලකුණු ලබා ගන්න නම් පුළුවන් වුණේ නැහැ. ශිෂ්‍යත්වයේ ෆේල් සාමාන්‍ය භාෂාවෙන් කියනවා. හැබැයි එතනින් පස්සේ මම සාමාන්‍ය පෙළ දක්වා ඉතින් යම් ආකාරයකට කටයුතු කරගෙන ගියා. සාමාන්‍ය පෙළෙන් මම අධ්‍යාපනය ලැබපු මිනු මාරපොළ මහාවිද්‍යාලයේ ඒ අවුරුද්දේ හොඳම ප්‍රතිඵලත් සහිතව මට සමත් වෙන්න හැකියාව ලැබුණා. එතනින් පස්සේ මම තීරණය කරනවා මගේ ජීවිතේ මම හිතන්නේ ටර්නින් පොයින්ට් එකක් කොමර්ස් තෝරගන්න උසස් පෙළ සඳහා වාණිජ්‍ය විෂය උසස් පෙළ සඳහා තෝරගන්න මම තීරණය කරනවා. ඒක මම හිතනවා මගේ ජීවිතේ ටර්නින් පොයින්ට් එකක්. සමහර අවස්ථාවලදී විවිධ බලපෑම් ආව. සමහරව යාළුවෝ සහ ඇතැම් ගුරුවරු මම හිතන්නේ මට තියෙන ආදරයටම ඇතැම් ගුරුවරු පවා මට කිව්වා පුතේ ඔයා මැත්ස් කරන්න, ඔයා සයන්ස් කරන්න. හැබැයි මොකද මගේ හිතේ තිබ්බ දේ මගේ ආසාව කොමර්ස් කරන එක. ඒක නිසා එතන ඔයාලට තේරුම් ගන්න තියෙන දේ තමයි ඔයාට තියෙන්න ඕනේ දැක්මක් ඔයා මොනවද කරන්න කියන එක. ඔයාට තියෙන්න ඕනේ ආසාවක් ඔයා මොනවද කරන්න කියන එක. එතනදී ඔයාට විවිධ බලපෑම් මේ මං කියන්නේ නේ අනිත් කියයි කියන දේවල් අහන්න එපා කියන එක. හැබැයි ඔයාට ශක්තිමත් පදනමක් ඔයාට ශක්තිමත් දැක්මක් තියෙනවා නම් පුතේ ඔයා ගැන විශ්වාසය තියාගෙන ඒ ශක්තිමත් පදනම තුළ ගමන් කරන්න ඕනේ. මම තීරණය කරනවා A level වලට කොමර්ස් කරන්න. මගේ ජීවිතේ මම හිතනවා ටර්නින් පොයින්ට් එකක්. A level වලට කොමර්ස් කරලා 2012 මම A level විභාගයට පෙනී සිටිනවා. මට පුළුවන් වෙනවා ඒ අවුරුද්දේ දිස්ත්‍රික්කයේ පළවෙනියා විදිහට සහ දිවයිනේ දෙවනියා විදිහට උසස් පෙළ විභාගයේ සමත් වෙන්න. ඒ අවුරුද්දේ දිස්ත්‍රික්කයේ පළවෙනියා සහ දිවයිනේ දෙවනියා විදිහට මට උසස් පෙළ විභාගයේ සමත් වෙන්න පුළුවන් වෙනවා. මම හිතනවා ඒක මගේ ජීවිතයේ එක්තරා ආකාරයක ඉතාමත් තීරණාත්මක කඩයිමක්. එතනින් පස්සේ සමහර දේවල් ජීවිතේ නොහිතපු විදිහට හොඳ පැත්තට වෙනස් වෙන්න ඒ ප්‍රතිඵලය මට උපකාරී වුණා කියන එක මම අදටත් විශ්වාස කරනවා පුතේ. ඊට පස්සේ ඒ ප්‍රතිඵලය පදනම් කරගෙන මට හැකියාව ලැබෙනවා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුල් වෙන්න. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ගිණුම් කරන විශේෂ උපාධිය හදාරන්න මට අවස්ථාව ලැබෙනවා. එතකොට කළමනාකරණ පීඨයේ ගිණුම් කරන විශේෂ උපාධිය මම හදාරන කාලේ වෙනකොට A level වැඩිම ඉසෙට් කෝ එක තියෙන දරුවන්ට ලැබිච්ච අවස්ථාවක්. ඉතින් මම ඒ අවස්ථාව අරගෙන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ගිණුම් කරන විශේෂ උපාධිය වසර 4ක් පුරාවට හදාarලා ප්‍රථම පෙළ උපාධියක් ෆස්ට් ක්ලාස් එකක් සහිතව මට හැකි වෙනවා මගේ ඩිග්‍රී එක සම්පූර්ණ කරන්න. ඔන්න මම දැන් සුදුසුකම් ටික ටික සම්පූර්ණ කරගෙන තියෙන්නේ. පැහැදිලිද? එතකොට ඩිග්‍රී එකත් එක්ක ළමයි මම මගේ උසස් අධ්‍යාපනය එහෙම නැත්නම් විශ්වවිද්‍යාල අධ්‍යාපනය නිම කරනවා ප්‍රථම පෙළ සාමාර්ථයක් සහිතව ෆස්ට් ක්ලාස් ඩිග්‍රියක් සහිතව. ඒත් එක්කම මම උපාධිය හදාරන සමයේ විශේෂයෙන්ම උපාධිය හදාරන්නත් කලින් ඒ කියන්නේ උසස් පෙළ අවසන් වෙච්ච ගමන් මගේ ජීවිතේ තවත් ඊටාම වැදගත් තීරණයක් ගන්න පුතේ. ඒ තමයි චාටඩ් කරන්න. වර්ණත් ගණකාධිකරණය කරන්න. ඇත්තටම ලොකු අවබෝධයක් නැතුව
ලොකු දැනුමක් නැතුව ගත්ත තීරණයක්. ඒ කියන්නේ මම දැනන් හිටියේ නෑ chartered accountant කෙනෙක් කියන්නේ කවුද කියලා. මගේ ජීවිතේ මම ආශ්‍රය කරපු chartered accountant කෙනෙක්වත් හිටියේ නෑ. මම දැකපු chartered accountant කෙනෙක්වත් හිටියේ නෑ. හැබැයි මොකක් හෝ හේතුවකට මට යම් යම් විශේෂයෙන්ම මගේ ගුරුවරු සහ යම් යම් මම දැකපු දේවල් එක්ක වාසනාවකට මම තීරණය කරනවා ඒ ලෙවල් ඉවරුණාට පස්සේ සතියේ ගිහිල්ලා chartered ක්ලාස් එකකට වාඩි වෙන්න. ඉතින් ඒක මම හිතනවා ජීවිතේ වෙනස් වෙච්ච තීරණයක්. chartered මම පටන් ගන්නවා සහ ඒ අවස්ථාවේ මම හැබැයි එක අදිෂ්ඨානයක් ඇති කරගන්නවා මම මේක ඉවරයක් කරනවා කියන එක. පැහැදිලි ලෙස මේක නිසි ලෙස අවසන් කරනවා කියන අදිෂ්ඨානෙත් එක්ක තමයි පුතේ මම chartered පටන් ගත්තේ. ඉතින් ඒක ඒ විදිහටම කරගෙන ගිහිල්ලා මම විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ හදාරන ගමන් chartered උත් කරලා මම chartered සියලුම විභාග සහ ඒකට අදාළ පළපුරුදු සම්පූර්ණ කිරීම experience cover කරන දේවල් ඒවත් ඉවර කරලා සහ අනිකුත් සියලු අවශ්‍යතා සම්පූර්ණ කරලා chartered accountant කෙනෙක් බවටත් පත් වෙනවා. ඒත් එක්කම මේ chartered accountancy හදාරන කාලේ මට හැකි වෙනවා අවස්ථා දෙකකදී prize winner කෙනෙක්. මොකද්ද prize winner කෙනෙක් කියන්නේ? කිසියම් විභාගයකදී වා කිසියම් විෂයකට හෝ සමස්ත විභාගයෙන් වැඩිම ලකුණු ගන්නවා නම් ඔයාව prize winner කෙනෙක් විදිහට හඳුන්වනවා. දැන් මම chartered පළවෙනි අදියරේ මම chartered කරන කාලේ පුතේ අදියර 4ක් තිබ්බා. පළවෙනි අදියරේදී මට හැකි වෙනවා සමස්ත විභාගයේම දිවයිනේ 3 වෙනිය බවට පත් වෙන්න. ඒත් එක්කම chartered දෙවෙනි අදියරේදී මම පළවෙනි වතාවට ජීවිතේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉංග්‍රීසි මීඩියම් එකකින් විභාගයක් ලියන්නේ chartered දෙවෙනි අදියරේදී මට හැකි වෙනවා දිවයිනේ සමස්ත විභාගයෙන්ම පළවෙනිය බවට පත් වෙන්න. එතකොට prize winner කෙනෙක් විදිහටත් අවස්ථා දෙකකදී chartered prizes අරගෙන මම මගේ සියලුම විභාග සම්පූර්ණ කරලා chartered accountant කෙනෙක් බවට පත් වෙනවා. පැහැදිලිද? ඉතින් එතකොට වර්තමානයේ වෙද්දී පුතේ මම chartered accountant කෙනෙක්. ඒ වගේම මම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ගිණුම් කරන විශේෂ උපාධිධාරී. ප්‍රථම පෙළ විශේෂ උපාධිධාරී. ඉතින් මේ දේවල් එක්ක මට හැකියාව තියෙන මම හිතනවා ඔයාට මේ විෂය උගන්වන්න අවශ්‍ය කරන සුදුසුකම් මම සම්පූර්ණ කරලා තියෙනවා. ඒත් එක්කම සුදුසුකම් වලට අතිරේකව පුතේ මම වසර ගණනාවක් පුරාවට මගේ වෘත්තීය පළපුරුද්දත් සම්පූර්ණ කරලා සහ කරමින් ඉන්නේ. දැන් ආසන්න වශයෙන් වසර 10ක කාලයක් මම විවිධ ආයතනවල විවිධ තනතුරු දරමින් සේවය කරනවා. වර්තමානයේ මූල්‍ය කළමනාකරුවෙක් එහෙම නැත්නම් ෆයිනෑන්ස් මැනේජර් කෙනෙක් විදිහට සේවය කරනවා. හැබැයි එකපාරටම පුතේ ෆයිනෑන්ස් මැනේජර් කෙනෙක් උනේ නෑ. මම මගේ වෘත්තීය ජීවිතේ පටන් ගන්නවා ඔඩිට් ට්‍රේනි කෙනෙක් විදිහට. ඊළඟට තව ආයතනයක මම මැනේජ්මන්ට් ට්‍රේනි කෙනෙක් විදිහට කළමනාකරන පුහුණුවන්ෙක් විදිහට වැඩ කරනවා. ඊළඟට තව ආයතනයක සීනියර් ෆයිනෑන්ස් එක්සිකියුටිව් කෙනෙක් විදිහට වැඩ කරනවා. ඇකවුන්ටන්ට් කෙනෙක් විදිහට වැඩ කරනවා. ඊට පස්සේ assistant finance manager කෙනෙක් විදිහට සහ finance manager කෙනෙක් විදිහට අධියර ගණනාවක් පහු කරලා වර්තමානයේදී finance manager කෙනෙක් විදිහට මම සේවය කරනවා. ආසන්න වශයෙන් දැන් මගේ මම හිතන්නේ අවුරුදු 10ක පළපුරුද්දක් මේ මුළු කාලය පුරාවටම තියෙනවා. ඉතින් එතකොට මේ වසර 10 පුරාවට විවිධ ආයතන රක්ෂණ ශාස්ත්‍රයේ වෙන්න පුළුවන්, තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රයේ, ඊට පස්සේ ඖෂධ බෙදා හැරීම සම්බන්ධ මේ වගේ ආයතන කිහිපයක පළපුරුද්ද සහිතව තමයි මම වර්තමානයේ කටයුතු කරන්නේ. ඉතින් එතනදී මම දැකපු ප්‍රධානම දෙයක් තමයි විශේෂයෙන්ම මේ ආයතනවල කළමනාකරුවන්ට තීරණ ගැනීමට අවශ්‍ය කරන තොරතුරු නිසි පරිදි සැපයීම අපේ වෘත්තිකයෙක් විදිහට අපෙන් බලාපොරොත්තු වෙන ප්‍රධානම දෙයක්. ඉතින් ඒකට අවශ්‍ය කරන දැනුම කළමනාකරන ගිණුම් කරන විෂය හරහා ඔයාට ලබා ගන්න පුළුවන්. හැබැයි ඒ ලබා ගන්න තියරි එක පුතේ එහෙමම ගිහින් ආයතනයක අතරින්න බෑ. ඔයාට පුළුවන් වෙන්න ඕනේ කොහොමද ඔයා ගන්න න්‍යායාත්මක දැනුම නිසි පරිදි සුදුසු තැනකට යොදන්න කියන එක තීරණය කරන්න. ඉතින් මේ විෂය ඉගෙන ගන්නකොට මේ විෂය උගන්වනකොට ඔයා ඉගෙන ගන්න නිසා මම උගන්වද්දී මම හැම වෙලේම පුළුවන් හැම අවස්ථාවකදීම උත්සාහ කරනවා අපි ඉගෙන ගන්න න්‍යායාත්මක දැනුම පුළුවන් තරම් යම් ආකාරයක ප්‍රායෝගික තත්වයන්ට සම්බන්ධ කරන්න. ඉතින් ඒ සම්බන්ධ කිරීම සඳහා මම විශ්වවිද්‍යාලය ඉගෙන ගත්ත දේවල්, chartered accountancy වලදී ඉගෙන ගත්ත දේවල් සහ වර්තමානයේ සහ මගේ වසර 10කට ආසන්න පළපුරුද්ද ඇතුලේ මම ඉගෙන ගත්ත දේවල්, සේවය කරනකොට ඉගෙන ගත්ත දේවල් මේ ඔක්කොම එකට සම්පූර්ණ කරලා එකට සම්බන්ධ කරලා ඔයාට පුළුවන් තරම් ප්‍රායෝගික අවබෝධයක් ලබා දෙන්න මම උත්සාහ කරනවා. ඒක තමයි අපේ මේ කළමනාකරන ගිණුම් කරන විෂය අපේ මේ පාඨමාලාව වෙනස් වෙන ප්‍රධාන තැන. නිකන් තියරි ටිකක් උගන්වලා ඔයාට මෙන්න මෙහෙමයි ගාන හදන්න කියලා නිකම්ම කටපාඩම් වලින් හදන වෘත්තිකයකට වඩා
ප්‍රායෝගික දැනුමක් තියෙන වෘත්තිකයක් හදන්න අපි පුළුවන් තරම් උත්සාහ කරනවා. මොකද විභාග සමත් කරන එක විතරක් නෙමෙයි පුතේ. එතනින් එහාට ගිහිල්ලා ඔයා ආයතනයක ශක්තිමත් වෘත්තිකයක් විදිහට නැගී සිටින්න ඕනේ. ඒකට ඕන කරන පදනම 100% අපිට දෙන්න බැරි වෙයි. හැබැයි දෙන්න පුළුවන් යම් ප්‍රමාණයක් තියෙනවා නම් ඒ ප්‍රමාණය මේ අපේ සෙටප් එක ඇතුලේ දෙන්න පුළුවන් උපරිම මට්ටමින් දෙන්න වෘත්තිකයක් විදියට සහ ආයතනයක් විදියට අපිට වගකීමක් තියෙනවා කියන එක මම විශ්වාස කරනවා. මේක හුදෙක්ම නිකන් සබ්ජෙක්ට් එක පාස් කරන්න උගන්වනවා නම් ඒක තේරුමක් නැහැ පුතේ. අපි හැම වෙලේම උත්සාහ කරන්න ඕනේ අපේ මේ වෘත්තිය තුළට හොඳ වෘත්තිකයන් බිහි කරන්න. ආයතනයක් විදියට සහ මේ වෘත්තිය තුළ කටයුතු කරන වෘත්තිකයක් විදියට මම විශ්වාස කරනවා ඒක අපිට තියෙන වගකීමක්. අපි හැම අවස්ථාවකදීම උත්සාහ කරන්න ඕනේ පුළුවන් තරම් අලුත් වෘත්තිකයන්ට ශක්තිමත් වෘත්තිකයෝ හොඳ ස්ට්‍රෝං ප්‍රොෆෙෂනල්ස්ලා මේ ප්‍රොෆෙෂනල් බෑග්ග්‍රවුන්ඩ් එක ඇතුළට ගේන්න. අන්න ඒක නිසා පුතේ ඒ වගකීමත් හිතේ තියාගෙන තමයි අපි ව්‍යාපාර අධ්‍යයන මේ කළමනාකරන ගිණුම් කරන විෂය සම්බන්ධ අපේ මේ කෝස් එක ඩිසයින් කරලා තියෙන්නේ. මම විශ්වාස කරනවා මේ කෝස් එකට සම්බන්ධ වෙන දරුවෙක්ට පාස් වෙන එක විතරක් නෙමෙයි එතනින් එහාට ගිහිල්ලා 101ක් හෝ අඩුම තරමේ 101ක් හෝ ප්‍රායෝගිකව දැනුමක් දෙන්න පුළුවන් නම් ඒක තමයි අපේ සාර්ථකත්වය. මොකද අපිට අවශ්‍ය විභාග සමත් වෙන දරුවෝ විතරක් නෙමෙයි එතනින් එහාට වෙළඳ පොළට ගිහිල්ලා ශක්තිමත් ලෙස වෘත්තිකයක් විදිහට කටයුතු කරන්න පුළුවන් වෘත්තික දැනුමක් සහිත අලුත් වෘත්තික පරපුරක් ගොඩනගන එක. හොඳයි. එතකොට මේ ටික තමයි පුතේ මං සම්බන්ධයෙන් මට ඔයාලට කියන්න තියෙන්නේ. අපි මේ ගමන යන්න ඔයාලව එක්කගෙන යන්න මම හිතනවා අවශ්‍ය කරන දැනුම පළපුරුද්ද සහ පරිණතභාවය සහිතව මට මේ කටයුත්ත කරන්න පුළුවන් කියලා. මේක කිව්වේ මං ගැන ඔයාලත් එක්ක කියනවට වඩා මගේ කතාව ගැන පොඩි දෙයක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න සහ එතනින් ඔබට ගිහිල්ලා ඔයාලටත් ඒක යම් ආකාරයක උත්තේජනයක් වෙනවා නම් ඒ උත්තේජනය හරහා ඔයාට හොදක් වෙනවා නම් ඒ සඳහා තමයි මම පොඩ්ඩක් මේ කතාව කිව්වේ. හොඳයි. ඒකත් එක්ක මම හිතන්නේ මම ගැන දීපු හැඳින්වීම ප්‍රමාණවත් ළමයි. ඊට පස්සේ මම බලාපොරොත්තු වෙනවා ඔයාලත් එක්ක කතා කරන්න මොකද්ද අපේ මේ විෂය නිර්දේශය තුල අලුත් නිර්දේශය තුල තියෙන කාරණා කියන එක. හොඳයි එහෙනම් අපි ඊළඟට බලමු අපේ මේ විෂය නිර්දේශය කොහොමද ගොඩනැගිලා තියෙන්නේ කියන කතාව.